ඉංගිරිය ප්‍රදේශයේ සුපිරි වැළඳ සෙලක සේවය කළ 19 හැවිරිදි තරුණියක අතුරුදහන්ව දින කිහිපයකට පසු ඇගේ මළ සිරුර කළුගඟේ ඉලුක් මණ්ඩිය යුරේ පාවෙමින් තිබියදී සොයාගෙන ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැක කරන ගුරුවරයෙක්ද සිය දිවි නසාගෙන ඇත බව පොලිසිය වාර්තා කරනවා. පසුගිය දෙවැනිදා සිට අතුරුදහන්ව සිට ඉංගිරිය රයිගම්වත්ත ප්‍රදේශයේ පදිංචි කාව්‍යා සුභාෂිනී 19 හැවිරිදි තරුණියගේ මළසිරුර බුලත් සිංහල දිවලකඩ දෙනිකඩ මාර්ගයේ ඉලුක් මණ්ඩිය ප්‍රදේශයේ කළුගඟේ පාවී පසු ඉංගිරිය පොලිසිය විසින් ඊයේ එනම් 6 වනදා සොයාගෙන තිබෙනවා. මළසිරුර ඥාතීන් විසින් හඳුනාගෙන ඇති අතර ඇතැම් වාර්තාවල ඇයගේ වයස අවුරුදු 20ක් ලෙස සඳහන්ව තිබෙනවා. තරුණිය පසුගිය දෙවනදා සවස 5:30ට පමණ ඇය සේවය කළ ඉංගිරිය සුපිරි වෙළඳසැලෙන් සේවය නිම කර පිටව ගොස් ඇති අතර ඉන්පසු ඇය ගැන කිසිදු තොරතුරක් ලබා ගැනීමට හැකියාවක් ලැබී තිබෙන්නේ නැහැ. තරුණියගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඇයගේ සහෝදරයා විසින් ඉංගිරිය පොලිසියට පැමිණිලි කර තිබූ ඇති අතර පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණා. පොලිසිය විසින් තරුණිය සම්බන්ධතා පැවැත් වූ හල්වතුර ප්‍රදේශයේ විදුහලක 30 හැවිරිදි ගුරුවරයෙකුගෙන්ද ප්‍රශ්න කර තිබෙනවා. එහිදී ගුරුවරයා පවසා ඇත්තේ මියගිය තරුණිය දෙවනිදා අවස්ථා දෙකකදී තමන්ට දුරකථන ඇමතුම් ලබා දුන් බවත් ඉන්පසු කිසිදු තොරතුරක් නොලැබුණු බවත්ය. විශේෂයෙන්ම සැලකිය යුතු කරුණක් වන්නේ තරුණියගේ මළසිරුර හමු වූ දිනේම එනම් 6 වෙනිදාම උදෑසන සැකකාර ගුරුවරයා බුලත් සිංහල පොලිස් වසමේ හල්වතුර ප්‍රදේශයේ තම මවගේ නිවසේ පිටුපස ගමරා කාමරයක ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන සිටියේදී සොයා ගැනීමයි. ඇතැම් වාර්තාවලට අනුව ඔහු වයස අවුරුදු 20ක දමිළ පාසල් ගුරුවරයෙකු ලෙසද හැඳින්වේ. පොලිසිය පවසන ආකාරය අනුව ගුරුවරයා තරුණිය සමග හාදකමක් පැවැත් වූ බවද සැක කරනවා. තරුණිය අතුරුදහන් වීමෙන් පසු එම ගුරුවරයා ඉංගිරිය පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහැර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු පසුව තම මවගේ නිවසට ගොඩ ගබඩා කාමරයක ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන ඇති බව පොලිසිය සඳහන් කරන්නේ. තරුණියගේ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හොරණ දිස්ත්‍රික් රෝහලේ තැන්පත් කර තිබෙනවා. ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක KAND කොල්ලුරේ සහ බුලත් සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ISN කස්තුරි ආරච්චි යන මහත්වරුන්ගේ උපදෙස් මත බුලත් සිංහල සහ ඉංගිරිය පොලිස් ඒකාබද්ධ විමර්ශන වැඩිදුර සිදු කරනු ලබනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු ලැබෙන අතර අවසන් මරණ පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසු වැඩිදුර විමර්ශන දිශාව තීරණය වනු ඇති. ප්‍රදේශවාසීන් මෙම සිද්ධිය පිළිබඳව දැඩි කම්පනයට පත්ව සිටින අතර පොලිසිය ඉක්මනින් සිද්ධිය පිළිබඳව සත්‍ය තොරතුරු හෙළිදරව් කරමු ඇතැයි බලාපොරොත්තු වනවා. යාළුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.